එතකොට මේ අර එහෙම ගන්නවා නම් අපිට පොඩි අවබෝධයක් තියෙන්නත් ඕනේ. හැබැයි එයා හරියට කෝඩ් එක දෙනවා. ඒ කියන්නේ අපිට කියන්න ඕනේ පැහැදිලිව මල්ටිපල් රිග්‍රෙෂන් මොඩල් එක දැන් ඒ කියන්නේ අපි යාට කියන්න ඕනේ. හැබැයි පුළුවන් තරම් එයා ඩීටේල් දෙන තරමට එයාගේ ඇකියුරසි එක වැඩි. ඒකට පොඩි අවබෝධයක් එක්ක යන්න මම ඔය කතා කරපු ඒ වගේ ඔයාලට ඒ අවශ්‍ය දේවල් මූලික දේවල් ටික ගන්න පුළුවන්. ඒ සමතරව දෙයක් තියෙනවා නම් data set එක කෙලින්ම දීලා objectives ටික කිව්වම සමහරවිට එයා ගොඩක් දුරට දෙන්න පුළුවන්. එහෙම හැකියාවකුත් එයාට තියෙනවා. හරි. ඒතර දැන් මෙයා ගත්තොත් එහෙමනම් මේ හරි. ඇත්තට මේව හැමනම් ඇත්තටම අපිට උගන්වලා නැහැ. මේ ෆස්ට් බේසික් ටික චුට්ටකුයි ඊට පස්සේ ඔය මේ ඉන්නේ chart ටිකයි තව correlation එකයි regression එකයි T එකයි විතරයි මට උගන්වලා තිබුණේ. මත් ඉතින් අර දැන් ඇනලයිසිස් කළාම අර ඇනලයිසිස් කළා මේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මේවා පුරුදු වුනේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මම දන්නවා මට මල්ටිපෝලිටි බලන්න ඕනේ. මම ඉතින් කරන්නේ chat GPT එකට ගිහිල්ලා how to do multipolarity හරි නැත්නම් give me a code to do multipolarity කියලා කියනවා. එතකොට එයා මට මේ මොඩල් එක දෙනවා. කියන්නේ මේ කායක ගත්ත එකයි මේ දැන් මේ අතර මේ ඩබල් ඩොට් තියන්න ඕනේ කියන මේකට හේතුවක් මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ අතන දැන් ඉස්සරහට යන කෝඩ් කරන අය ඉගෙන ගන්න අපි ඉස්සර මම Python නම් ඉගෙන ගත්තා. ඒ කියන්නේ හරියට හાર્ඩ් කෝඩ් කරන්න ඒක හැම දන්නවා කියන මේකක් මේ R එකේම සමහර මේවට හේතු මම දන්නේ නැහැ. මේ ඩබල් ඩොට් තියෙන්නේ ඇයි? මේ කොහොම හරි හ්ම්. කෙලිම chat GPT අරගෙන තමයි මේවා අපිත් කරන්නේ. ඒ කියන්නේ අර රිසෝස් එක තියෙනවා නම් අපි 아무තෙන් ඉගෙන ගන්න ඕනේ නැහනේ. අර ප්‍රෝග්‍රෑමින් කරනවා නම් තමයි අවශ්‍ය නේ. එකක් දැන් ඉතින් අවශ්‍ය නැහැ බගින් කරන. ඒ කියන්නේ එන්වයරන්මන්ට් එක පුළුවන් නම් ප්‍රෝග්‍රෑම් එක උනත් දාගන්න පුළුවන්. පැහැදිලි නේද ඒක? කෝඩ් මතක තියාගන්න ඕනේ නැහැ කොහොමවත්. ඔව්. මතක තියාගන්න ස්ට්‍රක්චර් එක තමයි මතක තියාගන්න. තේරුම් ගන්න ඕනේ. කියන කොතනක හරි වැරද්දක් වුණොත් ඒක අයිඩෙන්ටිෆයි කරගන්න තේරුම් ගන්න ඕනේ. දැන් මෙයා ගත්තොත් මේ LM ෆන්ක්ෂන් එකේ ගත්තොත් මේකේ තියෙන්නේ මොනවද කියන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ වැරද්දක් වුණාම නැත්තම් හදාගන්න දැන් මේකේ තනක් තිබ්බත් මේකේ මේ වැරදි මෙයා එන එක බලන්න. හරිනේ. ඒ ඉස්සරහ ඩොට් එකක් තිබ්බත් එයාට ඒක වෙන්නේ නෑ. අර Facebook එකේම දැකලා ඇති ChatGPT එකේ තියෙනකොට ඉස්සර නම් නැත්තම් ඩිබගින් වලට පැය දෙකයි නැහැ දැන් පැය 6ක් යනවා කියලා. ඒකට හේතුව තමයි කරගන්න තරම් එහෙම ස්පේස් එකක් තියෙනවා ලොකු කෝඩ් එකක එක තැනක චූටි ස්පේස් එකක් නැති වුනහම අන්න ඉතින් එයා හොයාගන්න එක වෙන ගේමක් නේ. අන්න ඒවට තමයි ඩිබගින් කියලා හැම කියන්නේ ඩිබගින් කියලා කියන්නේ. ඒක අර දැන් අර කෝඩ් ඇනලයිස් වුණාට ඒක එක පැත්තක් අමාරු වෙලා තියෙන ප්‍රෝග්‍රෑමින් කරන්නට. මොකද අර කෙලේ කොතනද කියන්නේ අර ඒකනේ අන්න ඒක හඳ තමයි පොඩ්ඩක් අර එන්වයරන්මන්ට් එක ඉගෙන ගන්න ඕනේ. අර දැන් මේකෙම ChatGPT එක විතරම කෝඩ් කරන්න ඉගෙන ගන්නත් හරියන්නේ නැහැ. පොඩි හරි දල අවබෝධයක් ඉස්සෙල්ලා තනියම හાર્ඩ් කෝඩ් කරලා පුරුදු වෙන එක. හાર્ඩ් කෝඩ් කියන්නේ අතින් ටයිප් කරලා පුරුදු වෙන උනේ ටිකක් තියෙනවා නම් මේ පුළුවන් නැත්නම් ඇනලයිසිස් එකක් විතර කරගන්න ඕනේ. ඉතින් එහෙම ඒ කියන්නේ මේ කෝඩ් කර ඉන්න ඕනේ නැහැ. මේ ඉන්ටර්නෙට් එකේ ගෙලින්ම අරගෙන නැත්නම් මන් දුන්නු මේ තියෙන ටිකක් ඇති හොඳටම ඇනලයිසිස් කරගන්න. හරි නේද ඒක? එතකොට දැන් හරි නේද? හරි. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් දැන් මේ මල්ටිපල් කියන හරි කෙනාගේ අයියේ. හරි. මම මෙයාගේ මම ආය පාරක් රන් කරනවා මොකද කලින් ඉර එකක් ආපු හන්දා. ඊට පස්සේ අපි ගත්තොත් එයාගේ මල්ටිපල් එක්කෙනාට දාලා මම මල්ටි කෝර්ඩිනේට් බලනවා. එතකොට මෙයා මේ බලන්න මේ මෙතන දෙන්නේ tolerance value දෙක. මේ අර PIF value දෙක තමයි මේ දෙන්නේ මේ මම මෙතන ගත්තේ PIF නේ. එතකොට PIF value එක තමයි මෙයා දෙන්නේ. එතකොට මෙයා තියෙන්න ඕනේ 10ට වඩා අඩුව මෙතන 1 ගණන් ඒ කියන්නේ මල්ටිපල් ටිෂු එක නැහැ. ඊට පස්සේ මෙයාගේ බලනවා මම රෙසිඩුවල් වල හිස්ටෝග්‍රෑම් එක ඇඳලා බලනවා. එයාත් normal නෑ වගේ පේන්නේ. ඊට පස්සේ සපුරවිල් ටෙස්ට් එක ඕකටක් කරනවා. එයා කරාමත් පේනවා. මේ normal නැහැ. මම ඉක්මනට යන්නේ දැන් මම හිතන අවබෝධය දල වශයෙන් අවබෝධයක් ඇති කියලා. හරි නේද ඒවා? හෙලෝ. ඔව් ෂේඩ් මං තාම වීඩියෝස් ටිකක් බලාගෙන යන ගම අවුලක් ඔව්. නැහැ. එතකොට කරන්න යට පුළුවන්. හිටින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන පොඩ්ඩක් අර විශේෂ තැනක් ගන්නෙ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේකේ දැන් රිග්‍රෙෂන් ඇනලයිසිස් කරනකොට මෙහෙම දැන් ඔයා හිතන්න මෙහෙම දැන් අපිට තියෙනවා මෙහෙම BMI එක තියෙනවා. BMI කියන්නේ නියුමරිකල් එකක්නේ. BMI එක මට ඩේටා සෙට් එකක තියෙනවා. හ්ම්. ඊට පස්සේ තව තියෙනවා මට height එක height එක බෑ ඒක ගන්න බෑනේ අපිට හිතමුකෝ age එක තියෙනවා. ඩේටා සෙට් එකේ තව තියෙනවා මට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ age එක තියෙනවා අපි හිතමුකෝ
waist මේ WHR එක weight hip ratio එක තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා යාගේ gender එක දීලා තියෙනවා. ඊට පස්සේ gender එක දීලා තියෙනවා. තව අපි හිතුව මේ variable තුන තියෙනවා කියලා. දැන් එතකොට මෙහෙම ගත්තාම දැන් ඔයා හිතන්නේ multiple linear regression එක මේවත් එක්ක run කරන්න බැයිද? මේ variable මේ ඔක්කොම use කරලා. age එක, WHR එක, gender එක වගේ මේ ඔක්කොම use කරලා multiple linear regression එක run කරන්න බැරිද? පුළුවන් නේ. ඔව්. අනේ. එහෙමයි දැන් ඒ කියන්නේ සාමාන්‍ය multiple linear regression run කරනවා නම් මේක පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න numerical level එක කියලානේ. හැබැයි gender කියන එක categorical එකක් ඒ වුණාට එයා ගන්න පුළුවන්. හැබැයි එයා ගන්නකොට ගන්න විදිහක් තියෙනවා. gender එක විදිහට ගන්න බෑ. අපි එයා dummy variables කරගන්න ඕනේ. ඒ කියන්නේ male female කියලා ගත්තොත් එහෙම අපි ගත්තොත් අපි හිතමුකෝ male female ලගේ male කියන dummy එක හදලා මේල්ලා ඒ කියන්නේ මෙයා මොකක් හරි මේල් වුණොත් 1 ෆීමේල් වුණොත් 0 කියන විදිහට මේල් ඩමි එක හදාගන්න. මේල් ඩමි එක හදුවම ෆීමේල් ඕනේ නැහැ. මේ කියන්නේ අපි සාමාන්‍ය ඩමි වේරියබල් හදුවම තියෙන කැටගරිකල් මයිනස් කැටගරි ගාන මයිනස් එකක් තමයි යන්නේ. මේ විදිහට අපි ඩමි වේරියබල්ස් හදාගන්නවා. මේ ඩමි කියන්නේ මෙහෙම ඒ කියන්නේ මේ මේල් ඉන්නවා නම් 1 බිංදුව අර යන විදිහට හදාගෙන යන එක. දැන් කැටගරි දෙකකට වඩා තියෙනවනම් ඒ කියන්නේ අපි හිතමු කැටගරි 3ක් නම් ඩමි දෙකක් හදා ගන්න ඕනේ. පැහැදිලිද? අන්න එහෙම හදාගෙන රිග්‍රෙෂන් අයියේ ඒ චිප්ටක් ඇහුන්නේ අයියේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ජෙන්ඩර් එක පැහැදිලි. ගමුකෝ. ජෙන්ඩර් එක ගමුකෝ. ජෙන්ඩර් එක ගත්තොත් එයාගේ මේල් ෆීමේල් තියෙනවා නම් මට එතකොට මේල්ලට අදාළ ඩමි වේරියබල් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේල් ඩමි එක ඇදුණා මේල් ඉන්නකොට 1 මේල් නැති වුණාම 0. අර නැගේ කනෙක්ෂන් එක ඇහෙනව නේද කොහොම හරි? දැන් හරි අයියේ. අතන අර මේ මොනවාද ඩමි හදාගන්න ඕනි මේල් දැම්මොත් ආයි ෆීමේල් එකක් දාන්න ඕනේ නැහැ කියපු තැනට නිකන් ඇහුණා. හරි. ඊට පස්සේ ටික ඇහෙන්නේ නැතුව ගියා. හරි. එතකොට මෙහෙමයි. දැන් මේ ඩමි ඒ කියන්නේ ඒ මේල් ෆීමේල් දෙන්න ඉන්නවනම් අපි මේ ජෙන්ඩර් කියන එකේ මේල් ඩමි එක විතරක් හදාගත්තාම ඇති. ඒ කියන්නේ මේල් එක බලන්න මේල් එක ෆීමේල් බිංදුවක දැම්මම ඔක්කොම රිප්‍රසන්ට් වෙලානේ තියෙන්නේ. හැබැයි කැටගරිස් 3ක් තිබුණොත් එහෙම අපි දෙකකට ඩමි හදන්න ඕනේ. එතකොට එකක් රෙෆරන්ස් එක වෙනවා ඩමි හදන්න නැති එක. පැහැදිලිද ඒක? හෙලෝ. හරි අයියේ. හරි. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් මේකේ regression R GPA ඒ කියන්නේ මෙතන ගත්තොත් එහෙම මේ presence of gsp.eu කියන එකේ ගත්තොත් එයාගේ මේකේ තියෙනවා මේ no මේකේ තියෙනවා මේ එයාගේ තියෙනවා GSP FTP ඊට පස්සේ EU no කියලා හැම තියෙනවා level ගොඩක් තියෙනවා. එතකොට අන්න ඒක අහන්න මේ තියෙන මේ EU කියන එක එකක් ඩමි එකක් කරන FTP කියන එකක් ඊට පස්සේ GSP කියන එකක් වෙනවා. ඒතර no කියන එක රෙෆරන්ස් කැටගරි එක වෙනවා. මේ විදිහට අරගත්තාම මම මේවා නම් කරලා තියෙන මේ as numeric කියලා මම මේ ටික ඩමි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මෙහෙම හදාගෙන මේ විදිහට මම ඩමි ටික හදා ගන්නවා. ඊට පස්සේ මේ ටික බලනවා ටේබල් එකට ගිහිල්ලා මේ බලන්න බිංදුව 1 වෙලා තියෙන මේ ටික ගන්නට. දැන් ඊට පස්සේ තියෙන ඩමි ටික හදාගත්තට පස්සේ මේ ln trade volume distance ඊට පස්සේ මම මෙතෙන්ට දාගන්නවා applied trip කියන එකයි ඊට පස්සේ මෙතන තියෙනවා මේ අපේ අර හදාගත්ත dummy variables ටික දාලා තියෙනවා dummy variables ටික දාලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ විදිහට dummy variable හදාගෙන එහෙම තියෙනවා. එතකොට අර කලින් වගේම එයා දැන් multiple regression එකට run කරන්න පුළුවන්. new multiple කියලා run කරලා ඊට පස්සේ එයාගේ summary එක බැලුවාම අපිට අර dummy regression ඒ කියන්නේ දැන් මේ කියන්නේ අර ANOVA table එකට දාලා F statistics එක මෙතන එනවා. ඊට පස්සේ ගත්තොත් R square ටික මෙතන තියෙනවා. ඒ වගේමයි මේගොල්ලන් ගත්තොත් එහෙම අර
මේ LN distance එක තියෙනවා. මේ ඔක්කොම significant. හෙළ නංගි මේ කියන්නේ connection එක හොඳටම අවුල් වගේ නේද? ඇහෙනවද? ඔව් අය කමන්නේ අය පොඩ්ඩක් අර ටිකක් කැඩි කැඩි ඇහුනේ රෙකෝඩින් එකේ හරියට ඇතිනේ ඒ හින්දා කමන්නේ. ගැන ඩමී ගැන අදහසක් හෙලෝ ආවද? ඔව් මට ඇහෙනවා ඩමී ගැන අදහසක් ආවද මොනවා හරි? ඔව් අය කියන්නේ කරන්න ඕනි දේ තේරුණා අර පොඩ්ඩක් මේ කැඩි කැඩි ඇහෙන එක තමයි තිබුණේ ඒක මේ අවුලක් නෑ රෙකෝඩින් එකට හරියට අයියගේ පැත්තෙන් රෙකෝඩ් වෙන එතකොට ඇති ඒ ටික ඒ හින්දා මම ඩිස්ටර්බ් කරේ නැත්තේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ දැන් R එක හරි මොනවා හරි ඔක ඒ කියන්නේ රන් කරලා මේ ඇනලයිසිස් කරනකොට මේ අර ඉස්සර වගේ කෝඩ් කර ඉන්න ඕනේ R එකේ එන්වයරන්මන්ට් එක තේරුම් අරගෙන මම ඔයාලට දීලා තියෙන ඇනෝ එකෙත් මේ වගේම අර ඇනෝ එකෙත් කෝඩ් ටික දීලා තියෙනවා. ඒක අර රන් කරලා බලන්න තනියම ඉන්න ගමන් මේ මම හිතනවා මේ R එක ගැන අවබෝධයක් ආවද තනියම මොකක් හරි දෙයක් කරගන්න. ඔව් අය බලමු තව චුට්ටක් මොනවා. මම ඒ කියන්නේ මෙතන දල අවබෝධයක් ආව නේද? ඒ කියන්නේ දැන් ඩමි ටික හදාගෙන ඊට පස්සේ ආය පාරක් ඩමි සෙට් එකේ මේ අපි ගත්තොත් කලින් වගේම මේකේ VI බලනවා මල්ටිකෝනිටි ඉෂුව එකක් තියෙනවද ඊට පස්සේ හිස්ටෝග්‍රෑම් එක ඇදලා බලනවා සපිරි ටෙස්ට් එක කරලා බලනවා ඔය වගේ මේ අර ඒ විදිහට අපිට මේකේ ඩමි රෙග්‍රෙෂන් අරව මේවා කරන්න පුළුවන් මොනවා හරි R එකට අදාළ ප්‍රශ්න තියෙනවද දැනගන්න. මේ දැනට නම් නැහැ මේ try කරලා බලන්නම් ටිකක්. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් ඒ කියන්නේ දැන් R එක කිව්වම දැන් ඔයා අර හිතාගෙන හිතුව තරම් අමාරු එහෙම නෑ නේද? අර මේ ස්ක්‍රීන් එකේ පේන තරම් නම් අවුලක් නෑ අය අර කෝඩින් එහෙම ගන්න පුළුවන් කියලා කිව්වනේ දැන් ඒක නිසා මේ ඔව් ඒ ටිකක් කියන්නේ හින්දා වෙන්නේ නැති ටිකක් දැන් වුණා. ඔව් ඔව් එතකොට දැන් අපි ගමු මේ වගේ නිකන් අර ගත්තොත් මේකේ නිකම්ම මේ කිව් මේ R code for අර මෙහෙම ගැව්වහම මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට තිබුණොත් මම කියන එක අහනවා නේද? ඔව් අය එහෙනම් අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට තිබුණොත් ඉතින් R code එක දෙයි මෙයා ඒ කියන්නේ සාමාන්‍ය දැන් සාමාන්‍ය වෙලාවක නම් මේ එහෙම ගහපුවම දෙනවා අද මම මේ උදේ ඉඳන්ම ලැප් එකේ වැඩ කරලා ඒකාන්ත දන්නේ නැහැ. අර